හායි කොහොමද ඔයාලට? ඔන්න අදත් ආවා අපි මිනි ව්ලොග් එකක් අරගෙන. අද අපි ඔයාලව එක්කගෙන යනවා රත්නපුරේ තියෙන ලස්සන තැන් තුනකට. ඉතින් අපි මුලින්ම කරේ කඩේක නවත්තලා උදේට කාපු එක. එතන තිබිච්ච මෙන්න මේක දැකලා අපේ හබියට කන්න ඕනෙමයි කියලා මේකත් ගත්තා. ඉතින් අපි මුලින්ම ගියේ රත්නපුරේ සුමන සමන්දේවාලට. රත්නපුරේ තියෙන විශේෂ තැනක්. ඊට පස්සේ ඉතින් අපි බැතිසිතින් මල් පහන් පූජා කරා. මෙතනදී අපි ෂෝ කලයකුත් දැක්කා. මං හිතන්නේ දේවාලේ අලියා වෙන්න ඕනේ. ඊට පස්සේ අපි ගියේ අපේ ගමන දෙවෙනි තැන බලන්න. ඒ ගිය පාර දෙපැත්ත හරිම ලස්සනයි. මෙතනට කියන්නේ පුංචි දඹදිව කියලා. අපිට හරියට දැනුනේ ඉන්දියාවේ බුද්ධ ගයාවට ගියා වගේ හැඟීමක්. ඇතුළට යද්දි රන්වන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩ ඉන්නවා. ඒ වගේ තවත් ගොඩක් කලා නිර්මාණ හැමතැනම තිබුණා. ඔයාලත් යන්න ඕන තැනක් තමයි පුංචි දඹදිව කියන්නේ. අපි දවල්ට කන්න කෑම හදාගෙන ආවේ. යන අතරේ ලස්සන තැනක නවත්තලා දවල්ට කාලා තව පොඩි පොඩි සුකුරුත්තන් කෑම ටිකකුත් කෑවා ඉතින්. ඉතින් දැන් අපි මේ ආවේ බෝපත් ඇල්ලට. මේ ඔයාලට පේන එතන කාර් පාක් එක. එතන හොඳට ඉඩ තියෙනවා. ඔන්න ළමයි මේ ඔයාලට පේන්නේ ලස්සනම ලස්සන බෝපත් ඇල්ල. මෙතනට ආවොත් ඔයාලට හිතේ හැටියට පීන පීන නාන්නත් පුළුවන්. අන්තිමට අපි ගෙදර යද්දි මග නවත්තලා කොත්තුවකුත් කාලම තමයි ගියේ. අපේ වසුවැන්නින්ම YouTube channel එකට ගියොත් මේ වීඩියෝ එකේ ෆුල් වීඩියෝ එක ඔයාලට බලා ගන්න පුළුවන්. තවත් මිනි vlog එකකින් හම්බෙමු. බයි.